friends, welcome to Rainbow with Saku YouTube channel. අපි අද යන්නේ Purple Sun Resort අවිස්සාවේල්ල. ඉතින් අම්මා ඇතරම තැනක් හෙව්වා cool climate එකක් තියෙන තැනක්. ඉතින් කොළඹට ළඟ cool climate එකක් තියෙන තැනක් තමයි අවිස්සාවේල්ල කියන්නේ. ඉතින් බබත් එක්ක යන පළවෙනි trip එක තමයි අපි දෙන්නගේ මේ. ඉතින් මත් එක්ක එකතු වෙලා ඉන්න මම ඔයාලට අපි යන resort එක ගැන විස්තර කියන්නම්. ඉතින් අපි දවල්ට එළියෙන් කණ්ඩ බලාගෙන තමයි පිටත් උනේ. ඉතින් මම ප්‍රොපෝස් කරා KFC එකට යන් කියලා. මොකද බබත් එක්ක අපිට කණ්ඩ ලේසි, හැන්ඩල් කරගන්න ලේසි. අපිට බොක්ස් එකක කෑම හම්බ වෙන නිසා බබත් එක්ක යන පළවෙනි ට්‍රිප් එක නිසා බඩු ගොඩක් වැඩි. බබාගේ බඩු ටික මම කලින්ම චෙක් ලිස්ට් එකක් හදාගෙන රෙඩි කරගත්තා. ඉතින් අපි ලන්ච් එක ගත්තා. බබත් හොඳට මේ වෙලාවේ නිදි. මේ අපි ට්‍රිප් එක ගියේ අප්‍රේල් මාසේ. ඉතින් ගොඩක් අවුව තියෙන මාසයක්. ඉතින් අපි කූල් ප්ලැත්තක් තමයි හොය හිටියේ යන්න. ඉතින් අපි ආවා Purple Sun Resort එකේ එන්ට්‍රන්ස් එකට. මෙන්න මේ විදිහට කැලයක් මැදින් තමයි යන්න තියෙන රිසෝට් එකට. ඉතින් ගාඩන් එක ලස්සනයි රිසෝට් එකේ. ඔයාලට පේනවා ඇති ලෑන්ඩ්ස්කේපින් හොඳට කරලා තියෙනවා. මෙන්න මේ විදිහට ඇප්ලිකේෂන් එකක් පුරවන්න තිබ්බා අපේ ඩීටේල්ස් දාලා. දැන් ඉතින් අපි දෙන්න විතරක් නෙමෙයි අපි 3 දෙනා චෙක් ඉන් වුණා. ඉතින් මේ විදිහට වෙල්කම් ඩ්‍රින්ක් එක ගත්තා. මේ ඔයාලා දකින්නේ Purple Sun Resort එකේ ඉඳලා view එක කොහොමද කියලා. Purple Sun Resort එකට අදාළව ෆෝන් නම්බර් එක ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඉතින් අපි කෝල් කරලා කලින් රිසර්වේෂන් දැම්මා. එතකොට එයාලා ඩීටේල්ස් එවනවා. අලාකාට් ක්‍රමයටදී තමයි අපිට කෑම ඕඩර් කරන්න පුළුවන්. මේ ඔයාලත් එක්ක ෂෙයා කරන්නේ මෙනු එක 2026 අප්‍රේල් මාසේ වෙද්දී. ඉතින් ඩිනර් එක රෙඩි වෙනකන් අපි ඕඩර් කරා hot butter mushrooms. අපි ඩිනර් එකට ඕඩර් කරා seafood noodles, sandwiches, french fries, fruits වටලප්පම්. මෝර්නින් කොෆි එක. අපි Purple Sun Resort එකේ ෂැලේ එකක තමයි නැවතුනේ. අපි ෂැලේ එක ඇතුළෙම තමයි ඩිනර් එක ගත්තේ. උදේම ස්විමින් pool ඒරියා එකට තමයි යන්නේ. ඉතින් අපි ස්විමින් වලට ගැලපෙන කිට් එකක් ඇඳගෙන අපි ඒරියා එකට තමයි බබාවත් අරගෙන යන්නේ. Purple Sun Resort එකේ ස්විමින් pool දෙකක් තියෙනවා. මේ එක pool එක ඔයාලට පේනවා ඇති ඉරක් තියෙනවා ස්විමින් pool එකේ සිම්බල් එකක් විදිහට. Purple Sun Resort කියන එක රිප්‍රසන්ට් කරන්න වෙන්න ඇති. එහෙම ඉරක් ඇඳලා තියෙන්නේ ස්විමින් pool එකේ. පළවෙනියට ප්‍රගීත් ස්විමින් කරා. මම ගෝකාට් එකේ බබාව තියාගෙන හිටියා. ඊට පස්සේ ප්‍රගීත් බබත් එක්ක හිටියා. මම ස්විමින් pool එකට බැස්සා. හැබැයි මම නෑවේ නෑ. ඉතින් ස්විමින් pool ඒරියා එකට ගිහිල්ලා එද්දි බ්‍රෙක්ෆාස්ට් එකත් රෙඩි. අපි බ්‍රෙක්ෆාස්ට් එකත් ෂැලේ එක ඇතුළෙම තමයි ගත්තේ. අපි ඕඩර් කරේ වෙස්ටර්න් ටයිප් එකේ බ්‍රෙක්ෆාස්ට් එකක්. අද බබත් පොඩි නිසා අපිට ෂැලේ එක ඇතුළෙම කෑම ගන්න එක ලේසි කියලා අපි හිතුවා. බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන අපි ගියා ආපහු රිසෝට් එකේ ඇවිදින්න. ඔයාලට පේනවා ඇති ලොකුවට කැලෑවක් මැද තමයි මේ Purple Sun Resort එක තියෙන්නේ. ඒ නිසා මදුරුවොත් ඉන්නවා. ඉතින් බබා හිටපු නිසා මාර්ම පරිස්සමෙන් තමයි අපි මේ ඇවිදගෙන යන්නේ. හොටෙල් එක වටේ බලන්න අපි 3 දෙනා එළියට ආවා. අපේ බබාට මේ වෙද්දි මාස 5යි. බබාට මාස 5ක් නිසා කිරි විතරයි බොන්නේ. ඉතින් ඒ නිසා ලේසි ට්‍රැවල් කරන්න අපිට. මෙන්න මේ විදිහට තමයි ඉතින් අපි ඇවිදගෙන යන්නේ. ඉතින් ඔයාලට රිසෝට් එක ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. හොටෙල් එකේ ස්ටාෆ් එකෙන් තමයි දැනගත්තේ මේ හොටෙල් එක දිත්වා සුලිකුණාට වලට අහු වෙලා තියෙනවා. ඉතින් රූම්ස් එහෙම ඩැමේජ් වෙලා තියෙනවා අපි දැක්කා. ඉතින් මම හිතන විදිහට මේ resort එක ගොඩාක් වෙලාවට හොඳ day out වලට එන කට්ටියට අපි අප්‍රේල් මාසේ ගියපු නිසා අපි ගියපු දවසෙත් අවුරුදු උත්සවයක් තිබ්බා. මේ resort එකට අදාළව වෙනම ground එක තමයි අවුරුදු උත්සවය තිබ්බේ. මේ resort එකේ කෑම ගැන කතා කරොත් එහෙම කෑම නම් මාරම රහයි. ඉතින් මේ resort එක ගස් ගොඩාක් තියෙන eco friendly තැනක්.
ඉතින් බබත් එක්ක අපි මේ ඇවිදගෙන යනවා. බබත් වටපිට බල බල තමයි ගියේ. එයා කොහොමත් ගස් වලට එහෙම ආසයි. මේ රිසෝට් එකේ ඇවිදින්න එහෙම හොඳට ඉඩ තියෙනවා. ඉතින් ওই විදිහට ඇවිදලා අපි ආපහු ෂැලයකට ගියා. අපි හිතුවා වෙනසකටත් එක්ක ලන්ච් එක අපි රෙස්ටොරන්ට් එකේ ගන්නවා කියලා. මේ තමයි ඉන්ෆිනිටි ස්විමින් පූල් එක. Purple Sun Resort එකේ room categories තමයි standard, premium, deluxe, mini suite, chalet. ඉතින් අපි select කරේ දෙන්නෙක්ට හරියන විදිහට chalet එක 21700ක් වුණා full board package. මම පෙන්නන්නම් කොහොමද room එක කියලා ඔයාලට. මේ ඇවිල්ලා ඉන්නේ balcony එකට. balcony එකට කැලේම පේනවා. chalet කියලා කියන්නේ mountain area වල ලී වලින් හැදිච්ච පොඩි ගෙවල්. මේ තියෙන්නේ chalet එකේ balcony එක. මේ chalet එකේ ඇඳවල් දෙකක් තියෙනවා. wardrobe එක, මේ bathroom එක, TV, dining area, lunch එකට restaurant එකට ගියා. අපි order කරා soup with bread and butter, seafood nasi goreng and chicken fried rice. Thank you for watching. Bye.